ආදරණීය දුවේ පුතේ ඔයාලා ඊයේ චමිදුගේ කොළඹ ගමන දෙවෙනි කොටස ඇහුවද? අහපු නැති දූලා පුතාලා දෙවෙනි කොටස අනිවාර්යෙන්ම අහන්න. ඔන්න පුතේ අද චමිදුගේ කොළඹ ගමන අවසාන කොටස ඔක්කොමලා අහගන්න හොඳේ. ඉතින් පුතේ ඒගොල්ලෝ උදේ කෑම කාලා ලෑස්ති වෙලා චමිදුට ඇඳුම් ගේන්න කොළඹට ගියා. සෙනරු බබාටයි චමිදුටයි ලස්සන ඇඳුම් ගත්තා. සපත්තු, සෙරෙප්පු, සෙල්ලම් බඩු හැම දෙයක්ම අරන් චමිදුට ඇඳක් ගන්න යාලා ලීබඩු සාප්පුවකට ගියා. එතනට ගියාට පස්සේ සෙනරු බබාගෙන් බේරෙන්න බෑ. තට්ටු දෙකට තියෙන ලස්සන ඇඳක් දැකලා ඒක ගමු කියලා. මම තමයි උඩ ඇඳේ නිදාගන්නේ. චමිදු අයියා යට ඇඳේ කියලා ඒක ඕනමයි කියලා සෙනරු බබාගේ තාත්තා නුවන් සාප්පුවට බිල ගෙවලා ඒක ගෙදරට යවන්න ඕඩර් කළා. ඊට පස්සේ ඔක්කොමලා කඩේකට ගිහින් තේ බීලා හැම මුහුදු වෙරළට ගියා. චමිදුට හරි පුදුමයි. චමිදු මුහුද කවදාවත් දැකලා නැහැ. එයා හරි සන්තෝෂෙන් මුහුද දැකලා මුහුද දිහා බලාගෙන හිටියා. චමිදුයි සෙනරු බබායි මුහුද වැල්ලේ සෙල්ලම් කළා. සෙනරු බබාගේ අම්මයි තාත්ති බලාගෙන හිටියා. එයාලාට හොඳටම ඇති වෙලාවට පස්සේ කට්ටියම ගෙදර ආවා. ආපු ගමන්ම සෙනරු බබා චමිදුත් එක්ක එයාගේ කාමරයට ගියා. එයාලාට පුදුමයි. විල්මට් සීයා ඇඳ හයි කරලා මෙට්ට දාලා සීට් දාලා ලස්සනයි. සෙනරු බබා ඉනිමග දිගේ උඩ ඇඳට ගියා. චමිදු අයියා ඔයත් එන්න. දෙන්නාම දැන් උඩ ඇඳේ. එයාලා හරි සතුටින් සෙල්ලම් කළා. චමිදුට නම් මොහොතින් මොහොත අම්මයි මල්ලිලයි මතක් වෙනවා. එහෙම වෙලාවට එයාට ඇඬෙනවත් එක්ක. දවසක් චමිදුට ගෙදර මතක් වෙලා හොඳටම ඇඬුවා. එතකොට ප්‍රේමනන්දා ගිහින් රමණි නෝනාට කිව්වා. රමණි නෝනා චමිදුට පොරොන්දුනා පොය දවසට ගමේ යන්න. දැන් චමිදු දින ගැන ඉන්නේ පොය දවස වෙනකල්. ඉතින් පුතේ පොය දවසට කලින් දවස උදා වුණාම රමණි නෝනා සෙනරු බබාට මදි වුණ වැඩි වුණ ඇඳුම් සෙරෙප්පු සපත්තු සෙල්ලම් බඩු ගොඩක් දේවල් මල්ලකට දාලා පිරෙව්වා. හෙට චමිදුගේ ගෙදර අරන් යන්න. තව නොයෙකුත් දේවල් ගොඩක් අරගත්තා. දැන් පොය දවස උදා වෙලා ඔක්කොමලා චමිදුලාගේ ගමේ යනවා. මුලින්ම ගියේ රමණි නෝනාගේ මහා ගෙදර. විල්මට් සීයයි ප්‍රේමනන්දයි ඔක්කොමලා රමණි නෝනාගේ අම්මට දන ගහලා වැන්දා. චමිදුත් වැන්දා. එතකොට ලොකු නෝනා පුදුම වෙලා කෑ ගැහුවා. කුසුමලතෝ මේන් බලාපන් බං කවුද ඇවිත් තියෙන්නේ කියලා. කුසුමලතා දුවගෙන ආවා. අනේ අපේ මගේ ලොකු එකා මහත්තයෙක් වෙලා ලස්සන වෙලා සුදු වෙලා මහත් වෙලා අපේ කියලා රමණි නෝනටයි නුවන් මහත්තයාටයි දන ගහලා වැන්දා. ඔය නෝනා මහතුරුන්ට ගොඩක් පිං මගේ මේ කොල්ලා මෙහෙම බලා ගන්නවට කියලා අඬන්න තියාගත්තා. අඬන්න එපා කුසුමාවති. අපි මේ දරුවා බලාගන්නේ අපේම දරුවෙක් වාගේ. එයා අපේ පුතා වගේමයි අපිට. අපේ පුතාගේ කාමරේ එකට ඉන්නේ දෙන්නා. හැම වෙලේම හැමදේම එකටමයි කරන්නේ. දැන් මේ දෙන්න වෙන් කරන්න කාටවත් බෑ. යමු චමිදුගෙන් කරදරේ නිසාමයි මේ ආවේ හදිසියෙම අම්මා මාලිලා බලන්න ඕන කියලා. අපි යමු චමිදුලාගේ ගෙදර. එහෙම බෑ. තේ ටිකක් බීලා යමු කියලා ලොකු නෝනා කුසුමලතයි ප්‍රේමයි ඔක්කොමලා කුස්සියට ගිහින් තේ සූදානම් කළා. දැන් ඔක්කොමලා තේ බීලා චමිදුගේ ගෙදර යන්න පිටත් වුණා. ප්‍රේමනන්ද නැවතිලා ලොකු නෝනත් එක්ක උයන්න කුසුමලතා රමණි නෝනලත් එක්ක ගෙදර ආවා. කාර් එක මිදුලට දානකොටම මල්ලිලා දුවගෙන ආවා ඉස්සරහට. චමිදු දොර ඇරගෙන දුවගෙන ගිහින් මල්ලිලාව බදාගත්තා. මල්ලිලාට චමිදුව අඳුර ගන්න බැරිව එයාලා පස්සෙන් පස්සට ගියා. මල්ලිලාට සෙනරු බබා සෙල්ලම් බඩු ගෙනාවා කියලා චමිදු රමණි නෝනාගේ මුහුණ දිහා බැලුවා. ඔව් සෙල්ලම් බඩු ගෙනාවා. හැබැයි අපි නෙමේ ඔයාලගේ චමිදු අයියා තමයි මේවා ගෙනාවේ කියලා රමණි නෝනා ගෙනාපු හැම දෙයක්ම එයාලට දුන්නා. නුවන් මහත්තයා මගදී ගන්න මාසෙකට ඇති වෙන්න ආහාර වර්ග සිල්ලර බඩු දැක කුසුමලතාට ඇඬුණා. තව චොක්ලට් ටොපි මිදි ඇපල් දැකලා පොඩි උන්ට හරි සතුටුයි. එයාලා දැකලාවත් නැති කෑම නුවන් මහත්තයා අරන් තිබුණා. පුංචි පැටවුන්ටයි කුසුමලතාටයි ඔක්කොටම හරිම සතුටුයි. කුසුමලතා මම මේ අහන්නමයි හිටියේ. ඇයි මේ දරුවා පාසල් යවුවේ නැත්තේ? මම මේ ළඟදි දැක්කා අපේ පුතාට චමිදු ශිෂ්‍යත්ව පේපරයක් කියලා දෙනවා. එයා ඒවා හරියටම කියලා දුන්නා. අනේ නුවන් මහත්තයෝ මගේ කොල්ලාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. මේ දරුවෝ දාලා මට වැඩකටවත් යන්න බැරි නිසායි මම ගෙදර නවත්ත ගත්තේ. ලොකු ඉස්කෝලේ මහත්තයා මට අදටත් බනිනවා දරුවා නවත්ත ගත්තාට. අපරාධි දරුවාගේ අධ්‍යාපනයේ. කුසුමලතා මට කොයි එකටත් දරුවාගේ උපැන්න සහතිකය දෙන්නකෝ. මට පුළුවන් වෙයිද කියලා චමිදුව ඉස්කෝලේකට දාගන්න. අනේ බුදු මහත්තයෝ ඔබතුමාට බුදු බව ලැබෙනවා මේ කරන උදව් වලට. කුසුමලතා ආයෙමත් නුවන් මහත්තයාට වඳින්න හදනකොටම නුවන් මහත්තයා අතින් අල්ලලා කුසුමලතාව නැවැත්තුවා. කුසුමලතා බය වෙන්න එපා.
අපි චමිදුගේ අනාගතය කොහොම හරි ගොඩ දානවා. කුසුමලතා මේ දරුවෝ ටික හොඳට ඉස්කෝලේ යවන්න. අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් අපිට කියන්න. අපි උදව් කරන්නම්. රමණි නෝනත් එහෙම කියනකොට කුසුමලතා එයාටත් වඳින්න තියාගත්තා. සෙනරුයි චමිදුයි දෙන්න මල්ලිලා 4 දෙනාට සෙල්ලම් බඩු පෙන්න ඇඳුම් අන්දව හැඩ බලනවා. අනේ පව් අප්පා මේ දරුවෝ අපිට පුළුවන් වෙලාවට අපි මේ විදිහට චමිදුවේ එක්කෙමු නේද රමණි කියලා නුවන් කීවා. ඔව් අනේ. දැන් අපි යමු අම්මලාත් බලන් ඇති. එහෙනම් කුසුමලතා අපි යනවා. ඔය ගෙනාපුවා පිළිවෙලක් කරලා තියලා පුතාලා දෙන්නත් පරිස්සමට අරන් බංගලාවට එන්න කියලා රමණි නෝනයි නුවන් මහත්තයයි කාර් එකේ නැගලා ගියා. යන ගමනුත් එයාලා කතා වුණේ චමිදු ගැනමයි. මේ දුප්පත් පවුල ගොඩ දාගන්න නම් මේ දරුතු 4 දෙනාට හොඳට උගන්න ගන්න නම් චමිදුව ගොඩ දාගන්නම වෙනවා. කොහොම හරි බංගලාවටත් ආවා. එයාලා ඔක්කොමලා ආපසු කොළඹ එනකොට හොඳටම රෑ වුණා. හැමෝටම මහන්සිය. මග දිගටම අනම්මනම් කාපු නිසා එයාලා නොකාම නිදාගත්තා. ඊට සතියකට විතර පස්සේ නුවන් මහත්තයා චමිදුගේ උපැන්නෙත් තරම් සෙනරුගේ පාසලට ගියා. එහෙ ලොකු මැඩම් චමිදු ගන්න කැමති වුණා. හැබැයි 4 පන්තියට. මොකද චමිදු පාසල් ගිහින් තින්නේ 4 පන්තියට වෙනකන් විතරයි. ඒ නිසා 4 පන්තියට ගන්න පොරොන්දු වුණා. චමිදුට විස්තරේ කිව්වම චමිදු කැමති උනේම නෑ 4 පන්තියට යන්න. හැබැයි චමිදු නුවන් මහත්තයාට මේ වගේ යෝජනාවක් කළා. නුවන් මහත්තයා මට හොඳට සින්දු කියන්න පුළුවන්. මට গিitar එක ගහන්නත් පුළුවන්. ඒ නිසා මාව සංගීත පන්තියකට දාන්න. ඔයා කොහොමද গিitar ගාන්නේ දන්නේ චමිදු කියලා නුවන් මහත්තයා ඇහුවා. අපේ අම්මගේ නංගි කෙනෙක් ඉන්නවා මාතර. එයාගේ පුතා පහන් අයියා තමයි මට গিitar එකයි පියානෝ එකයි පුරුදු කළේ. හොඳයිනේ එහෙනම්. මම ඔයාව හොඳ මාස්ටර් කෙනෙක් ගාවට යවන්නම් කියලා නුවන් මහත්තයා කීවා. ඔන්න පුතේ දැන් අවුරුද්දක් විතර සතුටින් ගෙවිලා ගියා. දැන් චමිදුට හොඳටම වාදනය ගායනය කරන්න පුළුවනි. රමණි නෝනා චමිදුව රියැලිටි ෂෝ එකකටත් ඉදිරිපත් කළා. අන්න එතන තමයි චමිදුගේ හැරවුම් ලක්ෂය උනේ. චමිදු ඉතා හොඳින් ගීත ගායනය කරලා ඒ රියැලිටි ෂෝ එකේ ප්‍රථමයා වුණා. ඊට පස්සේ බලා ඉන්දෙන්දිමි චමිදුගේ නම ලෝක ප්‍රසිද්ධ වුණා. චමිදුගේ එක ගායනයක් මුළු ඉන්දියාව පුරාම ප්‍රචාර වීමත් සමග ඉන්දියාවේ ප්‍රසිද්ධ නළු නිළියෝ ගායක ගායිකාවෝ චමිදුව ඉන්දියාවට ගෙන්නවලා ලොකු සම්මාන උළෙලක් පවත්වලා කෝටි ගණනින් මුදල් ආධාර කළා. චමිදු ලංකාවට ආවේ කෝටි ගණනක හිමිකරුවෙක් විදිහට. මේ හැම දෙයක්ම පස්සෙන් හිටි රමණි නෝනා නුවන් මහත්තයා විල්මට් සීයා ප්‍රේමනන්ද යන අයට චමිදු සැලකුවේ දෙමාපියන් වගේ. චමිදු ලංකාවට ආපු ගමනම නුවන් මහත්තයා කළේ චමිදුගේ ගමේ ගෙදර තට්ටු දෙකේ ලොකු ලස්සන ගෙදරක් විදියට හදලා දීපු එක. ලස්සන තට්ටු දෙකේ ගයක් හදලා වටේ තාප්ප ගහලා රිමෝට් කන්ට්‍රෝල් එකකින් ගේට්ටු අරින විදියට හදලා දුන්නා. දැන් චමිදුට කිසි නිදහසක් නැහැ. හැමදාම රැට ප්‍රසංග වල සින්දු කියන්න යන්න ඕන. දැන් එයා ලෝක ප්‍රසිද්ධ ගායකයෙක්. චමිදු චමත්ක මල්ලවාරච්චි කියලා කිව්වොත් මේ ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ. හැම අස්සක් මුල්ලක් නැරම චමිදු චමත්ක මල්ලවාරච්චි කියන නම ඇහෙනවා. ඒ වගේ මෙයාගේ ගීතත් ඇහෙනවා. චමිදු චමත්ක මල්ලවාරච්චිගේ ගීත හැමතිස්සෙම රේඩියෝ එකේ ටීවී එකේ යනවා. චමිදුගේ අම්මා මල්ලිලා දැන් සුර සැප විඳිනවා. මගේ පුතා නිසා නේද මේ හැමදේම කියලා චමිදුගේ අම්මා චමිදුට පින් දෙනවා. දැන් චමිදුරත් ලස්සන කාර් එකක් තියෙනවා. විල්මට් සීයා තමයි ඒකේ ඩ්‍රයිවර්. චමිදු ලංකාව වටේ රවුම් ගහන්නේ ඒකේ. දවසක් චමිදු විල්මට් සීයාට කියනවා එයා මුලින්ම කොළඹට ඇවිත් විල්මට් සීයාගේ ඇඳේ නිදාගෙන ඉඳෙද්දී දැකපු හීනය ගැන. එයා එදා හීනෙන් බය වෙලා හූ කිව්වේ ඇයි කියලා. ඊට සතියකට විතර පස්සේ චමිදු නුවන් මහත්තයාට කියලා එයාගේ සල්ලි වලින් අම්මටයි මලිලාටයි කාර් එකක් අරන් දෙනවා. ගමේ මාමා කෙනෙක් ඩ්‍රයිවර් වශයෙන් ගන්නවා. මල්ලිලාට පාසල් යන්න එන්න, අම්මාගේ ගමම් වලට යන්න එන්න. දැන් චමිදුට පිටරට වෙනුත් හරියට ආරාධනා එනවා. චමිදු දැන් සල්ලි මාන යන්ත්‍රයක් වගේ. චමිදු ගමේ අයටත් උදව් කරනවා. මේ දිනවලම චමිදුට ගොඩාක් දුක හිතෙන ගොඩාක් පාඩු වෙන දෙයක් වෙනවා. නුවන් මහත්තයාට රමණි නෝනා සෙනරු මල්ලි තරම් ඇමරිකාවට පදිංචිට යන්න සිද්ධ වෙනවා. එයාලා ඒ ලොකු බංගලාව චමිදුට සල්ලි වලට විකුණලා සම්පූර්ණ අයිතිය පවරලා යන්නේ. ඒ වුණාට චමිදුට ගොඩාක් දුකයි. ඒත් මොනවා කරන්නද? දැන් චමිදුගේ හැම දෙයකටම ඉන්නේ විල්මට් සීයා. චමිදු මලිලාව කොළඹ ලොකු ඉස්කෝලේකට දාලා අම්මයි මලිලායි කොළඹ බංගලාවට ගෙන්න ගන්නවා. නිවාඩු වෙලාවට ගමේ ගිහින් හොඳට විනෝද වෙලා එනවා. ඔන්න ඔය විදිහට තමයි චමිදුගේ ලස්සන ජීවිතය ගෙවිලා යන්නේ. චමිදුගේ කොළඹ ගමන අවසන් වෙන්නේ ඔන්න ඔය විදිහටයි පුතේ. ඉතින් පුතේ ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි. ආයිබෝවන්.